හොඳන් පින්වතුනි. අපි හැමෝම කැමතියිනේ සැප විඳින්න. ලස්සන රූපයක් දකිනකොට, රස කෑමක් කනකොට අපිට ලොකු සතුටක් දැනෙනවා. බුදුදහමේ උගන්වන්නේ මේ සැපේ ප්‍රතික්ෂේප කරන්න කියලා නෙවෙයි. ඒක සිහියෙන් විඳින්න කියලයි. කොහොමද ඒක කරන්නේ? අපි පොඩි උදාහරණයක් ගමු. හිතන්න ඔබ අද හරිම රසවත් දවල් ආහාරයක් ගන්නවා කියලා. අන්න ඒ වෙලාවට මේ කරුණු දෙක ගැන සිහියෙන් ඉන්න. පළවෙනි දේ තමයි ඒ කෑම එකේ රස දිවට දැනෙනකොටම නිකම්ම ඒ රසය පස්ස හිත යන්න දෙන්න එපා. පොඩ්ඩක් හිත නතර කරලා Tamanටම කියාගන්න මේ වෙලාවේ මට මේ රසය නිසා සැප වේදනාවක් නැත්තම් සතුටක් දැනෙනවා කියලා. ඒක හඳුනා ගන්න. දෙවෙනි දේ තමයි ඒ එක්කම හිතන්න මේ දැනෙන රසය හෝ සතුට දිගටම තියෙන්නේ නැහැ. මේ බත් පිඟාන ඉවර වුණ ගමන් දිවට දැනෙන මේ ඒ සැප ඉවරයි. මේක බොහොම ටික වෙලාවකට ආපු වෙනස් වෙලා යන දෙයක් කිල්ල නුවණින් දකින්න. අන්න එහෙම හිතනකොට පින්නතුනි ඔබේ හිත ඒ රසයට ඇලෙන්නේ නැහැ. ඒක තණ්හාවෙන් අල්ලගන්නේ නැහැ. ඒ නිසා එදිනදා ජීවිතේ මොන සැපක් ලැබුණත් ඒක ගිලිලා යන්නේ නැතුව මේකත් මොහොතයි නේද කියලා හිතලා සිහියෙන් විඳින්න පුරුදු වෙන්න.